ඉතින් යාළුවනේ කොහොමද ඔන්න අදත් පිළිගන්න මගේ ඒෂියන් ටෙක් මාස්ටර් YouTube channel එකට. ඉතින් අද කරන්නලා තියෙන්නේ මේ මේනකොට ලංකාවේ ගොඩක් කට්ටිය පාවිච්චි කරන රුපියල් 65000 75000 අතර price range එකේ තියෙන iPhone 11 එක ගැන කතා කරන්න තමයි අද හදන්නේ. ඉතින් ඇත්තටම iPhone 11 එක 2028ට අපිට useful වෙනවා. අපිට මේක ඉදිරියටත් වැඩි කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මේ phone එකේ තියෙන design එක, build quality එක, camera quality එක වගේ මේ phone එකේ තියෙන performance ගැනත් අපි අද කතා කරමු. ඒ වගේම මේ ෆෝන් එකේ තියෙන hidden problems ටික ගැනත් අපි අද කතා කරමු. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක skip නොකර බලන්න. ඒ වගේම තමයි ඔයා අදම නම් මගේ channel එකේ වීඩියෝ එකක් බලන්නේ. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම තමයි ඔයාගේ යාළුවන්ටත් පෙන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් iPhone 11 එක Apple රිලීස් කරන 2019 වර්ෂයේ. එතකොට 2026 වර්ෂයෙන් වට iPhone 11 එකට අවුරුදු 7ක් විතර වෙනවා. ඒත් ඉතින් තාමත් අපිට බලා ගන්න පුළුවන් iPhone වල එන iOS update තාමත් මේ iPhone 11 එකටත් එනවා. ඒක ඉතින් ඇත්තටම අපිට ගොඩක් වටිනවා. එහෙනම් ඉතින් අපි දැන් මේකේ මුලින්ම build and design එක ගැන කතා කරමු. හරි ඉතින් මේ iPhone 11 එකේ build and design එක ගැන කතා කරොත් iPhone 11 එකේ අතර ගත්තාම හොඳ ප්‍රීමියම් ෆීල් එකක් අපිට දැනෙනවා. ඒ වගේම තමයි මේකේ බෑක් සයිඩ් එක ග්ලාස් ෆිනිෂින් එකක් හින්ද හොඳ ලුක් එකක් මේ ෆෝන් එකට හම්බෙලා තියෙනවා. ඒ වගේම ඉතින් මේකේ කැමරා ලේඅවුට් එක හින්දා ඇත්තටම හොඳ මොඩර්න් ලුක් එකක් අපිට අදටත් මේ ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ෆ්‍රේම් එකත් හදලා තියෙන්නේ ඇලුමිනියම් වලින් කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මේ ෆෝන් එකේ heavy ගතියක් තියෙනවා. අනිත් Android phones වලට ගත්තොත් කම්පෙයාර් කරලා ගත්තොත් එහෙම අපිට මේකේ weight එක හොඳටම feel වෙනවා. ඒ වගේ තමයි මේකේ තියෙන ඩවුන් පොයින්ට් එකක් තමයි ඇත්තටම මේකේ bezels ටිකක් ලොකුයි. කියන්නේ අනිත් latest iPhone වලට ගත්තට පස්සේ අපිට ඒක කියන්නේ 11 එක සහ 11 Pro එක ළඟ තියලා බැලුවොත් අපිට ඒක හොඳටම පේනවා. ඉතින් ඇත්තටම ඒක පොඩි ඩවුන් පොයින්ට් එකක්. ඒ වගේම තමයි ඉතින් කියන්න ඕනේ මේකේ ඇත්තටම overall build quality එක නම් super කියලා අපිට කියන්න පුළුවන්. හරි දැන් අපි මේකේ display එක ගැන කතා කරමු. හරි ඉතින් මේකේ display එක ගැන කතා කරොත් අපි මේකේ හම්බෙලා තියෙන අඟල් 6.1ක liquid retina display එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඇත්තටම මේක ඉතින් OLED display එකක් නෙමෙයි අපිට හම්බෙලා තියෙන්නේ LCD display එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඇත්තටම ඉතින් මට හිතෙනවා ඒක ගෙවන ගන්නට ඇත්තටම මදි කියලා. මොකද වෙන latest iPhone වල ඔක්කොම හම්බෙලා තියෙන්නේ OLED display එකක් තමයි 11 එකකින් එහාට හම්බෙලා තියෙන්නේ. ඒ වගේ තමයි ඒකේ අවුලක් නැහැ. ඉතින් normal user කෙනෙක්ට නම් ඒක ඉතින් වැඩි අවුලක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ඉතින් ඔයගොල්ලෝ දවල් කාලේ outdoor එහෙම use කරන නම් phone එක කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ brightness එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ දවස්වල දැන් තියෙන ෆෝන් වල 120 Hz display එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒත් මේකේ තියෙන 60 Hz display එකක් තමයි. ඒක ඉතින් වැඩි අවුලක් නෑ මුලින්ම නම් මේ iPhone එකක් use කරන්නේ. ඒ වගේම තමයි ඉතින් මේකේ latest iPhone වගේ නෙමෙයි හොඳ scrolling smoothness එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හරි ඉතින් දැන් යමු අපි ඔයගොල්ලෝ මෙච්චරලා බලන් හිටු මේකේ කැමරා එක ගැන කතා කරන්න. iPhone 11 එකේ ඉතින් එන්නේ 12 megapixel dual wide කැමරා එකක් තමයි එන්නේ. ඉතින් මේකේ අපිට බලා ගන්න පුළුවන් අතරත් හොඳ photo quality එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මේකේ 4K 60 fps නම් අපිට වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඉතින් මේකේ හොඳ stabilization system එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක vlog කරන කට්ටියට නැත්නම් content create කරන කට්ටියට නම් ඇත්තටම මේ ෆෝන් එක ගොඩක්ම useful වෙනවා කියලා මම හිතනවා. යමක් ඉතින් මේක අපිට low light mode එකේ වුණත් හොඳ clear විදියට photos capture කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මට හිතෙනවා ඒ වුණාට මේකත් එක්ක ගත්තොත් latest iPhone වලට වඩා මේකේ කැමරා එකේ තියෙන detail ටිකක් අඩුයි වගේ කියලා. හරි දැන් අපි මේකේ performance ගැන කතා කරමු. හරි ඉතින් අපි iPhone 11 එකේ performance ගැන කතා කරොත් ඇත්තටම iPhone 11 එකට අපිට හම්බෙලා තියෙන්නේ A13 chipset එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඇත්තටම මේ chipset එක පරණ වුණත් කිසිම lag එකක් නැතුව හොඳ powerful විදියට අපිට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඒ තමයි මේ ෆෝන් එකේ අපිට හොඳ ස්පීඩ් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් ගේමින් ගැන කතා කරනවා නම් PUBG, Free Fire වගේ ගේම් හොඳ අල්ට්‍රා ග්‍රැෆික් දාලා අපිට ප්ලේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේ තමයි මේ ෆෝන් එකේ ලොකුම ඇඩ්වාන්ටේජස් එක තමයි ඉතින් ඇත්තටම අපිට මේකේ RAM එක අඩු වුණත් හොඳ ස්මූත් performance එක වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරි ඉතින් අපිට iPhone 11 එකේ අපිට මේ සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන් මේකේ volume up down button එක සහ silent button එක. අපිට යටපැත්තෙන් බලා ගන්න පුළුවන් මේකේ ස්පීකර් එක mic එක සහ මේකේ charging කරන charging port එක. ඒ වගේම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේකේ power button එක.
ඒ වගේම මේ සයිඩ් එකේම අපිට මේකේ ස්ලිම් සෙට් එකක් බලා ගන්න පුළුවන්. අපිට මේකේ එක ෆිසිකල් SIM එකක් සහ eSIM එකක් පාවිච්චි කරන්න පුළුවන් මේ ෆෝන් එකට. ඉතින් ඇත්තටම අපිට eSIM පහසුකම නම් ගොඩක්ම වටිනවා. ඒ ටික තමයි ඉතින් අපිට iPhone 11 එකේ සයිඩ් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට iPhone 11 එකේ මෙන්න මේ වගේ cool colors ගණනාවක් බලා ගන්නත් පුළුවන්. අර ඉතින් දැන් අපත් මේකේ බැටරි එක ගැන කතා කරන්න. ඔයා ඉතින් brand new iPhone 11 එකක් purchase කරන්න ඉන්නවනම් ඇත්තට මේක එකපාරක් වගේ charge කළාට full day එකක් use කරන්න පුළුවන්. හැබැයි use iPhone 11 එකක් purchase කරන්න ඉන්නවනම් ඇත්තටම මේකවා battery health එක අනිවාර්යයෙන්ම check කරන්න. මොකද ඒකේ 80%ක්වත් අඩුම battery health එක නැත්නම් ඔයා purchase කරන්න යන්න එපා. මොකද නැත්නම් ඔයාලට දවසට 23 වතාවක්වත් ඒක අනිවාර්යයෙන්ම charge කරන්න වෙනවා. ඒ වගේම තමයි iPhone 11 එකට අපිට wireless charging support කරාට MagSafe නම් අපිට support කරන්නේ නැහැ. හරි ඉතින් දැන් මම කියන්නේ ඇත්තටම මේක 2026ට ගැලපෙනවා කියලා. ඇත්තටම මගේ option එක නම් ඔව්. මොකද මේක social media නැත්තම් content create කරන කට්ටිය නම් හොඳ budget iPhone එකක් කියලා මම හිතනවා. හැබැයි මේක gaming නැත්තම් heavy වැඩවල use කරන කට්ටියට නම් මේක හරියන්නේ නැහැ. මම කියන එක හොඳ mirror හොඳ latest iPhone එකක් purchase කරන්න කියලා. හරි ඉතින් යාළුවනි කොහොමද ඉතින් අන්න අද ගෙනාපු වීඩියෝ එක ඉතින් අද ගෙනාපු වීඩියෝ ඔයගොල්ලෝ ගොඩක් helpful වුණා නම් අනිවාර්යෙන් මගේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා මට පොඩි help එකකුත් දීගෙන යන්න. ඒ වගේ තමයි ඉතින් ඔයා පාවිච්චි කරන phone එක මොකක්ද ඒකේ experience එක මොනවා වගේද කියලා අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මම ගිහිල්ලා එන්නම්. There was once a day that I would pray for you. I'd go and misbehave just so you'd notice too. Sneaking looks up and down from across the room. Damn, what a hell of a view. I feel good, you look great, I like you, I can't wait.